ඉතින් අද ඉරිදා දවසේ මාත් එක්ක මගේ උදේවරුව ගත කරන්න එන්නකෝ. මම නැගිට ගමන් පහලට එන්නත් කලින් කරන්නේ පිරිත් ප්ලේ වෙන්න දාන එක. මගේ වෙනම මෝර්නිං ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒකේ පිරිත්, එතකොට ප්‍රේයර්ස්, ගණපති ස්තෝත්‍ර අරවා මේවා ගොඩාක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම එකපාර ප්ලේ වෙන්න දාලා තමයි මම පහලට බහින්නේ. එළිය හොඳටම වහිනවා. ඒ වුණාට ඉතින් ගෙදරට වෙලා ඇඳට වෙලා වකුටු වෙලා ඉන්න බැහැනේ. ඒ නිසා වන්න මම නැගිටලා ආවා. නැගිටලා ඇවිල්ලා මම මේ කොණ්ඩේ තෙල් ගාලා අත් දෙක හොදන ගමන් මේ දවස්වල සීතල කාලේ පටන් අරන් තියෙන නිසා හොඳටම ඔළුව ඩ්‍රයි වෙලා ඉස්සරි හැදෙන්න තියෙන සම්භාවිතාවය හොඳටම වැඩි. ඉතින් මම පුළුවන් තරම් තෙල් ගාන්න පුළුවන් වෙලාවට ඔළුවේ තෙල් ගාලා ඒ සත්කාර ටිකත් කරනවා. ඊට පස්සේ දත් මැදලා මූණ හොදලා ඇඳුමක් ඇඳ ගන්න ඕනේ. අද කරන්න ගොඩාක් වැඩ තියෙනවා, උයන්න තියෙනවා. මම අපි ඇඳුමක් මාරු කරගෙන ඉන්නකෝ. මේ දවස්වල සීතල වුණාට කාමරේ ඇතුළ ලොකු සීතලක් නැහැ. මොකද මෙහි ගෙවල් හදලා තියෙන්නේ මේ විදිහට ලොකු සීතලක් ඇතුළට එන්නේ නැති විදිහට. ඉතින් ඒක නිසා මම මේ ඇඳුම ඇඳගත්තා. ස්කින් කෙයාර් කියලා මම ලොකු දේවල් කරන්නේ නැහැ. ෆේස් ලෝෂන් එකයි සන් ක්‍රීම් එකයි විතරයි ගන්නෙ. ඉතින් මේ දවස්වල හොඳටම සීතල නිසා ඇඟ ගොඩාක් වේලෙන නිසා බොඩි ලෝෂන් එකක් ඇප්ලයි කරනවා. ඊට පස්සේ සුවඳ චුට්ටක් ගා ගන්නවා. මොකද මටයි සුවඳයි අතර තියෙන්නේ ලොකු බැඳීමක්. ඉතින් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා මම මහත් වෙලා කියලා කියන්න එපා. මොකද මම දන්නවා මම මහත් වෙලා මේ දවස්වල. මොකද මම අර උදේ වීඩියෝ එකේ දැම්මා වගේම එක්සෑම් එකයි මම මහත් වෙන එකයි අතර තියෙන්නේ අනුලෝම සමානුපාතිකත්වයක්. ඊට පස්සේ තියෙන්නේ මගේ ආගමික වතාවත් ටික කරන එක. මම කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා වගේ මම බෞද්ධ වුණාට මම හැම ආගමක්ම අදහනවා, හැම ආගමකටම ගරු කරනවා. ඉතින් මේ උදේ කරන වතාවත් වලදීත් මම බුදුහාමුදුරුවන්ට ඒ ගාථා කියලා ඊට පස්සේ ඉවර වෙලා ගණදෙවියන්ට සරස්වති මෑණියන්ටත් වඳිනවා. ඊට අමතරව කතෝලික යාඥා, ස්වර්ගයේ වැඩ සිටින යාඥාව, නමෝ මරිය යාඥාව වගේ යාඥා කරලා ඒ ආශිර්වාදයක් ලබා ගන්නවා. ඔයා අදහන ආගම මොකක් වුණත් මම හැමදාම කියනවා වගේ ඔයා හොඳට ඉන්නවා නම් ඔයාට ඕනම ආගමකින් පිහිටක් ලැබෙනවා. මට මතකයි ඉස්සර චූටි කාලේ ඉඳන් අපේ අම්මා මට කියන දෙයක් තමයි හිටියොත් හොඳට හැදි දෙවියොත් නමට වඳී කියලා. ඉතින් අපි හොඳට ඉන්නවා නම් අපිට මේ දේවල් අනික් අතට ලැබෙනවා. අපි කෙනෙක්ට නරකක් කරනවා නම් අපිට ඒ දේවලුත් අනිත් අතට නරකක් විදිහට ලැබෙනවා. ඒ නිසා අනිත් අර දෙයක් කරනකොට Tamanට මෙහෙම වුණොත් මොකද වෙන්නේ කියලා හිතලා හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න පුරුදු වෙන්න. එතකොට හැමදාම හිතේ සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. මොන දේ කරන්න කලිනුත් කාලා ඉන්න බෑනේ. එන්නකෝ අපි බ්‍රෙක්ෆාස්ට් එක හදාගෙන ඉමුකෝ. නිවාඩු දවසට මම ටිකක් වෙලාව අරගෙන මගේ උදේ කෑමක් ගන්නවා. මොකද හැමදාම එහෙම වෙලාව අරගෙන උදේ කෑමක් ගන්න වෙන්නේ නැහනේ. කාලා ඉවර වෙලා මම මේ දඩි පිටි කාලා ලෑස්ති වෙන්නේ උයන්න. මොකද සතියට මං එකපාරක් හරි දෙපාරක් හරි තමයි උයන්නේ. ඉතින් අපි මුලින්ම බත් එක තියාගෙන ඉමු. මට තියෙන චූටි කුස්සියක්නේ. ඉතින් මම මුලින්ම කරන්නේ මගේ උයන පිහන වැඩවලට ඕනි කරන ඔක්කොම දේවල් ටික කපාගෙන ඉන්න එක. එතකොට මට එතන ඒ වැඩ ටික ඉවර කරලා ඒ ටික අස් කරලා තියන්න පුළුවන්. නැත්තම් බඩු ගොඩාක් ගොඩ ගැහුනහම කුස්සිය චූටි නිසා හරිම කරදරයි, ඔලුවට හරිම අමාරුයි.
මම සාමාන්‍යයෙන් පරිප්පු හදනකොට පරිප්පු ටික තම්බ ගන්නකම් ඒක තම්බ ගන්නේ මයික්‍රෝවේව් එකේ. එතකොට මම අනිත් හදන කරි එක මොකක් හරි හදලා ඉවර වෙනකොට පරිප්පු ටිකක් තැම්බිලා තියෙනවා. එතකොට ඒක තම්බ ගන්න මට වෙන කාලයක් ඕනෙ වෙන්නේ නැහැ ඒක තැම්බිලා එන නිසා. ඉතින් එහෙම තමයි මගේ උදේවරුව ගෙවුනේ. ඉරිදා දවස නිසා මං චුට්ටක් දවල් වෙනකන් නිදා ගන්නවානේ. ඉතින් උදේවරුවට තියෙන්නේ මෙච්චරයි. වීඩියෝ එක අන්තිම වෙනකන් බලුවට thank you so much. අපි ආයෙ හම්බෙමුකෝ.